මේ බලන්නක අපි දොඩංගහේ කුරුල්ලෙක් කූඩුවක් දා හදලා තියෙනවා මේ. අර එක්කෙනෙක් ගියා එක්කෙනෙක් ආවා. බලන්න දැන් උන් මොනවද කවනවා? අන්න කැව්වා. අර කුරුල් පැටිය කක්ක දානකොට ඒක කනවා මුව. හැටි වෙන්නේ නැතිනේ. දැන් මෙයා එනකන් අනිත් කුරුල්ලා මෙතන බලාගෙන හිටියේ. දැන් මෙයා ඉන්නවා දැන් අරයා මොන හරි අරන් එනකන්. ඇත්තටම බලන්නකො සමහර මේ මිනිස්සුන්ට වඩා මේ සත්තුන්ගේ තියෙනවනේ හොඳ ගතිගුණ. ඒ කියන්නේ මේ දරුවෝ බලාගෙන හැටි බලන්නකො. මේ බලන්නකො টয়ලට් එකේ කුරුල්ලෝ ඉන්න එක. ඒකින්ද අපේ තාත්තට දොරත් කපන්න වුණා. දොර වහන්න බැරි වුණා. මේක ඇතුලේ කුරුල්ලෝ ඉන්නවා. එන්න පෙන්නන්න. අර ඉන්නේ ඇතුලේ. හරි අමාරුවෙන් ફોකස් කරගත්තේ කැමරාවට. අර බලන්නකො. මොල කිඩියක් වගේනේ. මම ඕක බල ඉනකොට කිරිල්ලිය ආපු ගමන් මෙහෙරිලා ආපහු ගියා. දැක්කද? මේකේ උඩුවෙත් කුරුළු පැටියෙක් ඉන්නවා. අර කිරිල්ලි ගියේ කවලා. අපි දවල්ට දෙල් තම්බලා කණ්ඩ නැති. දෙල් ගෙඩි දෙකක් හැදුවා අම්මා මදි කිව්වා. දැන් මම මේ දෙල් ගෙඩියක් කඩා ගන්නවා. බලමු. ඒ කැඩුවේ දෙල් ගෙඩිය මැදින් කැපුණා. කෑල්ලක් වෙනම. කමන්නේ ඒ ගෙඩිය හොඳයි. හොඳයි නේද ඒක? පොඩි ගෙඩියකුත් ඒකෙන් අම්මකව තාත්තට පේන්නේ නැති නෑතර වීක්කන් කියලා. මම මේ දෙල් තම්බලා කනවා. ඔය කොළ වගේ තියෙන මුරුංගා කොළ. දෙල් පොලුත් එක්ක කාපුවාම සැර අඩුයි කියනවනේ. මට නම් හරිම අමාරු වුණා කාලා. ඒක නෙමෙයි. අපේ මේ ගෙදර එළියෙන් වෙනම කාමරයක් වගේ එකක් හදලා තිනවා එන්නකො පෙන්නන්න. අමාරුයි නගින්න. ඔක හැදුවේ අපි තාත්තා. ඔක තමයි අපි ගුණයගේ බජව් දාන කාමරේ. අපි තාත්තා බජව් දාන්නේ ඕකේ. අපේ තාත්තත් ගුණේ තමයි. මෙයා මැරිලා ඉන්නේ මෙතන. බලන්නකෝ. මැරිලා වගේ නිදි. උතන්ට පේනවා පැත්තම වටේට. ඔක්කොම අතර ඔය පඩි පෙළ බහින්න තමයි අමාරුම. ඇතුලේ මොකුත් නැහැ. ඉතින් ඔය ඇඳක් තියෙනවා සෙට් එකක් තියෙනවා. එච්චරයි. පරණ කාලේ සෙට් එකක් ඔකකට කැසට් පීසුත් දාන්න පුළුවන්. අර සෝනි එකක්. අර දණ්ඩ මන්දියා බලන් ඉන්න වස්සෙන් අර අපෝ විනාශකාරයෙක් මේ කටුවන හොඳ ගහේ මල් සේරම කනවා. කවුද දන්නේ මූව ජාතික සත්වයා කරේ. මම මේ ගාඩ් එකත් එක්කම කිරි අම්මලා දිහා යන ගමන් ඉන්නේ. කවුද කිව්වා මට ඇඹරලා ඉදුණාම රහයි කියලා. අම්මෝ. කඩාලා බලමු. බැටර්. ආයිද බලමු. සුවඳයි හැබැයි. පැණි රහයි තමයි. හැබැයි දත් නම් හිරි වැටෙනවා. ලොකු දොඩම්. කුණු වෙලා ඒවා. හැමතැනම අර මට ඉද්දිත්ති වැල යනවද ගෙඩියකුත් හම්බුණා. බලන්නකෝ මං ආසයි වැල යනවද කන්න. කටුවන හොඳ නම් කන්න ආස නැහැ. මේ ගස්වල හැමතැනම තියෙනවා. මේව නම් මාර රහයි. කොහමද අපේ කහ කෑල්ල? දවසින් දවස ලොකු වෙනවා ලස්සන වෙනවා. මම මේක කීප සැරයක්ම ඔයගොල්ලන්ට පෙන්නලා ඇති. ඒ වුණාට ආයෙත් පෙන්නනවා. මං අලුත් වීඩියෝ එකක් අරගෙන හෙට ආයෙත් එන්නම්. මාව ෆලෝ කරන් යන්න හොඳේ. ලයික් එකක් දාන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. බයි.